Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ආයෙත් ටික කාලයකට පස්සේ තමයි අපි හම්බ වෙන්නේ. ඉතින් කොච්චර හිතාගත්තත් එක දිගට වීඩියෝස් දානවා කියලා ගොඩක් මිස් වෙනවා වීඩියෝ දාන එක. ඒකට ඉතින් හේතුවක් තියෙනවා. ඉස්සර ප්‍රධාන ඉන්කම් එක වෙලා තිබ්බේ කේක් හදන එකේ හින්දා මම ගොඩාක් දුරට කේක්ස් හැදුවා ඉස්සර. දැන් මගේ ප්‍රධාන ඉන්කම් එක ඒක නෙමෙයි. මම ගොඩක් වෙලාවට දැන් කේක් හදනවා අඩුයි මට. ඒ හින්දා මට කේක් සම්බන්ධ වීඩියෝස් ගේන්න ගොඩාක් දුරට අතපසු වෙනවා. ඒ වුණාට ඉතින් මම හිතුවා පුළුවන් විදිහට වීඩියෝස් ටිකක් ගේන්න ඕන කියලා. ඉතින් තරහ වෙන්න එපා මාත් එක්ක. මම නිතර වීඩියෝ දැම්මේ නැති වුණත් මාත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය පිරිසක් ඉන්නවා. ඇත්තටම මට සතුටුයි ඒ ගැන. වීඩියෝස් නොදා වුණත් මගේ බර්ත්ඩේ එක දවසේ හරියටම සෙප්තැම්බර් 25 වෙනිදා මගේ channel එකට 10k subscribers එකතු වෙලා හිටියා. ඉතින් thank you so much ඔයාලා හැමෝටම. ඉතින් කොණ්ඩේ කප්පු එක ගැන ඔයාලගේ අදහස් දෙන්න හැමෝටම ස්තුතියි. මම ඒකට මොකුත් කියන්නේ නැහැ. හැබැයි ඉතින් මේක මගේ personal life එක මම කැමති විදිහට පොඩි කට් එකක් දැම්මා. ඉතින් මම දන්න කට්ටිය දන්නවා මේ හේ කට් එකක් මම කරපු පළවෙනි පාර නෙමෙයි. සාමාන්‍යයෙන් මම කොණ්ඩේ එක දිගට වවල ඉවර වෙලා එකපාර මේ වගේ ලොකු ප්‍රමාණයක් කපලා අයින් කරන එක මගේ සාමාන්‍ය පුරුද්දා. නිතරම කරන දෙයක්. නිතරම කියන්නේ අවුරුදු 2කට 3කට සැරයක් අනිවාර්යයෙන්ම මම ඒක කරනවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. මම හඳුනන කට්ටියට නම්. නොදන්න කට්ටිය කොණ්ඩේ අපරාධය එහෙම කියලා ගොඩක් දේවල් කියලා තිබ්බා මට. It's totally fine. ඒකට කමක් නැහැ. ඉතින් කොණ්ඩේ හින්දා වීඩියෝ බලන්න නවත්තන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම කොණ්ඩේ පාට කරා කොණ්ඩේ කොට කරා කියලා ඔයාලට වීඩියෝස් වලින් දෙන වැලියු එක පොඩක්වත් අඩු කරලා නැහැ. ඒකෙන් ඔයාලට ගන්න පුළුවන් knowledge එක සමානයි. මගේ කොණ්ඩේ දිග වුණත් කොට වුණත්. හරි ඉතින් බයිලා කතා ඉවරයි. දැන් අද වීඩියෝ එකේ අපි බලන්න යන්නේ චොක්ලට් අයිසින් එකක් හදාගන්න විදිහ. අතර මේක චොක්ලට් රෝස්ට් කැමති කෙනෙක්ට ගොඩක් හොඳ ෆ්‍රොස්ටිං එකක්. හැබැයි මේක ටිකක් දිය වෙන බලන්න. මොකද අපි අයිසින් sugar ප්‍රමාණය අඩුවෙන් පාවිච්චි කරන හින්දා ඔයාලට මේක දිය වෙන්නේ නැතුව හදාගන්න ඕන නම් හොඳට අයිසින් sugar ටිකක් වැඩිපුර ඇඩ් කරලා බටර් ප්‍රමාණය අඩු කරලා එහෙම පොඩි බැලන්ස් එකක් කරගන්න පුළුවන්. ඉතින් මේක බටර් ක්‍රීම් වලට වැඩි කැමැත්තක් නැති whipping cream අයිසින් එකටවත් එච්චර ලොකු කැමැත්තක් නැති කෙනෙක්ට චොක්ලට් lovers ලට හොඳටම ගැලපෙන අයිසින් එකක් මේක. මම හිතනවා මේකට ඔයාලා කැමති වෙයි කියලා try කරලා බලලා මාත් එක්ක අදහස් බෙදා ගන්න. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලාම channel එකට එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි ඉක්මනටම යමු අද වීඩියෝ එකට. වීඩියෝ එක අතරතුරේදී ඉතුරු විස්තර කතා කරමු. අද අපි හදන චොක්ලට් අයිසින් එක ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලලා මට කියන්න අනිත් වීඩියෝස් වලදී වගේම. ඉස්සෙල්ලම මම මෙතන ඩබල් බොයිල් කරන්න පුළුවන් විදිහේ භාජනයකට ඩාර්ක් චොක්ලට්, බටර් සහ අයිසින් sugar එකට එක අනුපාතයට අරගෙන තියෙනවා. මම මෙතන අරගෙන තියෙන්නේ බටර් ග්‍රෑම් 50යි, ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 50යි, අයිසින් sugar ග්‍රෑම් 50යි. ඔයාලට මේකේ ස්වීට්නස් එක සහ රස එහෙම කරගන්න ඕන නම් මේ අනුපාත වෙනස් වුණාට කමක් නැහැ. දැන් අපි මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුනම ඩබල් බොයිල් කරලා මෙල්ට් කරගන්නයි හදන්නේ. මෙතෙන්දි මම හොට් ඕම එකකට නටන උණු වතුර එකතු කරලා ඒකට උඩින් අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තියෙන බෝල් එක තියා ගන්නවා. ඊට පස්සේ ඉතින් මේක හොඳට මේ විදිහට කලවම් කර කැට මොකුත් නැති වෙනකන් හොඳ දියාරු මිශ්‍රණයක් වෙනකන් දිය කරගන්න ඕන. ඔයාට ඩබල් බොයිල් කරනවා වෙනුවට මයික්‍රෝවේව් එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ විදිහට හොට් ඕම එකක් ඔයාට නැත්නම් නටන උණු වතුර භාජනයක් උඩින් තවත් භාජනයක් තියලා ඒකට අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා ඉවර වෙලා මේ විදිහටම ඩබල් බොයිල් කරගන්නත් පුළුවන්. හැබැයි මේක වැඩි තද උෂ්ණත්වයක මෙල්ට් කරගන්න නම් හදන්න එපා. එහෙම වුණොත් සීනි ටික කැරමලයිස් වෙලා චොක්ලට් ටික බර්න් වෙලා අයිසින් එකෙන් තිත්ත රහක් එන්න පුළුවන්. පුළුවන් නම් චොක්ලට් චූටිවත් කෑල්ලක් හිටින්නේ නැති වෙන්න පුළුවන් තරම් හොඳට මේක හොඳටම දිය කරගන්න. මගේ මිශ්‍රණය වුණත් චූටි කැට තිබුණා. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. පුළුවන් නම් එහෙම නැති වෙන්න පොඩිවත් චොක්ලට් කෑල්ලක්වත් හිටින්නේ නැති වෙන්න මේ මිශ්‍රණය හොඳට දිය කරගන්න. දැන් අපි මේ හොඳට දිය වෙච්ච චොක්ලට් මිශ්‍රණය හොඳට සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ දාලා කූල් කරගන්න ඕන. මෙන්න මේ වගේ හොඳ ඝනකමට මේක සෙට් වෙනවා. දැන් ඉතින් මේක හොඳට බීට් කරගන්නයි තියෙන්නේ. බීට් කරන අතරතුරේදී තව පොඩි දෙයක් කියන්නම්. ඔයාලා තාම මාව සෝෂල් මීඩියා වල ෆලෝ කරලා නැත්නම් ඔයාලට පුළුවන් මාව ෆලෝ කරන්න. ඔයාලා Facebook, Instagram, TikTok නම් ඔයාලට පුළුවන් මාව ෆලෝ කරන්න. මම ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම අපි මෙච්චර කල් හදපු ෆ්‍රොස්ටිං රෙසිපීස් වල ලින්ක්ස් ටිකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒවත් ගිහිල්ලා බලන්න. ඒ වගේම මගේ channel එකේ මෙච්චර කාලයකට හදපු බේසික් කේක්ස් ටිකත් ඒ කියන්නේ කේක් බේස් වලට අපි ගන්න බටර් කේක්, චොක්ලට් කේක්, රිබන් කේක්, ස්පොන්ජ් කේක්, ඒ වගේ කේක්ස් වර්ගවල රෙසිපීස් උත් මම ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒවත් ගිහිල්ලා බලන්න. කතාව අතරතුරේ ඔන්න ඉතින් අපේ චොක්ලට් අයිසින් එක හදාගෙන ඉවරයි. බලන්නකො කොච්චර සිල්ක් ස්මූත් රස පාට චොක්ලට් අයිසින් එකක්ද කියලා. දැන් ඔයාලට මේ අයිසින් එක කේක්ස් අයිසින් කරන්න, කප් කේක්ස් ඩෙකොරේට් කරන්න, කේක්ස් වලට පයිපින්ග්ස් කරන්න ඕනම වැඩකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ අයිසින් එක වැඩි වෙලා එළිය තියන්න බෑ. මේක දිය වෙන්න බලනවා. ඒ වගේම මේකෙන් පයිපින් කරනවා නම් චුට්ටක් වෙලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. ගොඩාක්ම හයි වෙනකන් නෙමෙයි. සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ ෆ්‍රිජ් එකේ දාලා තියලා ටක් ගාලා ලාවට සෙට් වුණාම පයිපින් බෑග් එකකට අයිසින් එක දාලා ටක් ගාලා අවශ්‍ය ඩිසයින් එක පයිප් කරගන්න පුළුවන්. ඒ ඩිසයින් එකේ විදිහටම තියාගන්න ඕන නම් ආයෙමත් කේක් එකක්
ඒකත් ෆ්‍රිජ් එකේ දාන්න වෙනවා. ඔයාලට පේනවා ඇති මගේ අයිසින් එකේ හරියට දිය නොවිච්ච චොක්ලට් කෑලි එහෙම තියෙනවා. ඉතින් එහෙම වුණාම කේක් එක නීට් කරගන්න අමාරුයි. ඉතින් මේ විදිහට මම චොක්ලට් කෑලි ටික අයින් කරලා තමයි කේක් එක නීට් කරගන්නේ. මම අද මේ හදාගත්ත අයිසින් එක මේ ප්‍රමාණයෙන්ම හදාගත්තොත් ඔයාලට ග්‍රෑම් 500ක වගේ කේක් එකක් මම කරන විදිහට උඩින් විතරක් අයිසින් කරගන්න ප්‍රමාණවත්. ඉතින් මේක වටේට ඩෙකොරේට් කරන්න ගන්න අයිසින් එකකට වඩා මේ වගේ ටොපින්ග්ස් විදිහට ගන්න පුළුවන් නම් තමයි වඩාත් සුදුසු. මේක මාරම රසයි. ඔයා සාමාන්‍යයෙන් බටර් ක්‍රීම් වලට එච්චර කැමති නැති කෙනෙක් නම් මේ අයිසින් එකට ඔයා අනිවාර්යයෙන්ම කැමති වෙනවා. හදලා එක දවසක් හරි try කරලා බලන්න. හරි එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකත් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් ලබන සතියේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.